හරි ඊළඟ සරල එකක් ගන්න බලන්න. අපි කියනවා සමාන්තරාශ්‍රයක් ඒකේ පාද දෙකක් දෙනවා. y ඍණ x ධන 2 සමානයි බිඳුව. අනිත් එක්කෙනා 4y ඍණ x ඍණ 4 සමානයි බිඳුව. හරි. මේ සමාන්තරාශ්‍රය විකර්ණ මූල ලක්ෂ්‍යයේදී ඡේදනය වෙනවලු. ගණන් විකර්ණ දෙක මෙහෙම. මේ ලක්ෂ්‍ය ගණන් A, ඒ ගණන් B, C, D. විකර්ණ දෙක ඡේදනය වෙන්නේ මූල ලක්ෂ්‍යයේ බිඳුවකම බිඳුව O. හරි. අපෙන් අහන්නේ ඉතිරි පාද දෙකේ සමීකරණ. වැඩේ ලේසියිනේ. මොකද කරන්න තියෙන්නේ? මේ ලක්ෂ්‍ය කණ්ඩාංකය දන්නවා. අපිට පුළුවන් මේ රේඛා දෙක සමගාමී සමීකරණ විදිහට විසඳලා කැපිටල් A කියන ලක්ෂ්‍ය කණ්ඩාංක හොයාගන්න. ඒ ලක්ෂ්‍ය කණ්ඩාංක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් අනුපාත ප්‍රමේය පාවිච්චි කරලා C ලක්ෂ්‍ය කණ්ඩාංක හොයාගන්න. මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ රේඛාවේ සමීකරණය මේ x සහ y පද දෙක වෙනස් නොකර නියතය විතරක් වෙනස් කරලා. ඒතර මේක ලියන්න පුළුවන් x y ඊළඟ y ඍණ x ධන a සමානයි බිඳුව. මෙයත් ඒ විදිහටම ගන්න පුළුවන් රේඛා දෙක සමාන්තරයි හින්දා මෙයා ලියන්න පුළුවන් 4y ඍණ x ධන b සමානයි බිඳුව කියලා. ඒතර ab කියන්නේ නොදන්නා නියත ওই දෙක හොයාගන්න ඕනේ. හරි. මුලින්ම අපි ඒ ලක්ෂ්‍ය කණ්ඩාංක හොයාගමු. ඒ ලක්ෂ්‍ය කණ්ඩාංක හොයාගමු. මේ සමීකරණ දෙක එකතු කරන්න. එතනවා මේ සමීකරණ අඩු කරන්න. එතනවා 4y ඍණ x ඍණ 4 ඍණ y ධන x ඍණ 2 සමානයි බිඳුව අඩු කිරීම බිඳුව. මෙතන උනා 3y ඍණ x ධන x කැපෙනවා ඍණ 6 සමානයි බිඳුව. මෙතන උනා y සමානයි 2යි කියලා. ඊට පස්සේ y ට 2 දාන්න. මෙතන 2 2 4යි 4 ඍණ x සමානයි බිඳුව. එහෙනම් x සමානයි 4යි. ඒ ලක්ෂ්‍ය කණ්ඩාංක හොයන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අනුපාත ප්‍රමේය පාවිච්චි කරාම මේ පැත්තට මේ පැත්ත අපි දන්නවා විකර්ණ සමාන්තරාශ්‍රක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. එහෙනම් AO ට OC අනුපාතය 1ට 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් XA ධන XC බෙදීම 2 සමානයි බිඳුවයි. මේකේ x කණ්ඩාංකය කියලා දෙකෙන් බෙදුවම වෙන කණ්ඩාංකය ඡේදන ලක්ෂ්‍ය කණ්ඩාංකයට සමාන වෙනවා. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් XC ධන 4 බෙදීම 2 සමානයි බිඳුවයි. XC සමානයි ඍණ 4යි. හරි. ඔය විදිහට ගන්න පුළුවන් YA ධන YC බෙදීම 2 සමානයි ඡේදන ලක්ෂ්‍ය කණ්ඩාංක බිඳුවයි. එහෙනම් 2 ධන YC බෙදීම 2 සමානයි බිඳුවයි. එහෙනම් YC සමානයි ඍණ 2ක් වෙනවා. ඒක C ලක්ෂ්‍ය කණ්ඩාංක හම්බ වෙනවා. ඍණ 4කම ඍණ 2. හරිනේ. එතකොට BC රේඛාව මත C කියන කණ්ඩාංකයේ ඉන්නවා. BC රේඛාව මත, ඒ කියන්නේ මෙන්න මෙයා මත මේ කණ්ඩාංකයේ ඉන්නවා. යම් කණ්ඩාංකයක් යම් රේඛාවක් මත ඉන්නවා නම් එම කණ්ඩාංකය එම රේඛාවේ සමීකරණය තෘප්ත කළ යුතුයි. එහෙනම් අපිට BC රේඛාවේ සමීකරණය C කණ්ඩාංකය මගින් තෘප්ත කරනවා කියන අදහසින් ගන්න පුළුවන්. කණ්ඩාංකය රේඛාවේ ආදිශ කරන්න 4 වරක් ඍණ 2 ඍණ 4 ධන 4 ධන b සමානයි බිඳුවයි. ඉතින් එනවා ඍණ 8යි ධන 4යි ඍණ 4යි b සමානයි 4යි කියලා. ඊට පස්සේ ඔය අදහසම ගන්න පුළුවන් DC රේඛාව C කණ්ඩාංකය මගින් තෘප්ත වෙනවා. එහෙනම් ඉතින් ගන්න පුළුවන් ඍණ 2 කණ්ඩාංකය ආදේශ කරනවා ඍණ 4 ධන 4 ධන a සමානයි බිඳුවයි. ඉතින් එනවා a සමානයි ඍණ 2යි කියලා උත්තරයක්. එහෙනම් රේඛාවල සමීකරණ BC රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් 4y ඍණ x ධන 4 සමානයි බිඳුව. ඊපස්සේ CD රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් y ඍණ x ඍණ 2 සමානයි බිඳුව.